මොකද්ද මේ ලොකු සුළු කරාට වල බං ඉන්නේ නිකන් නිකන් නෙවෙයි එන ලොකු එකක් එන්නේ ගම් වතුර හැමත් එනවලු බං මේ හොඳට වහිනවලු එතකොට පොඩ්ඩක් දැන්නේද පැනලා චුට්ටක් ආතල් එකක් ගමුද හරි ඔය තියෙන බං අනිවාර්යෙන් මං එනවා ඔව් මං එනවා දෙන්නත් එක්ක සිටලා සුපිරි ආතල් එකක් ගමු ආයි සුපිරියට ඒක නෙමෙයි ගෙවල් වලින් එන්නේ ආවුද මන්න ෂුවර් නේ රීඩ් කියලා නෑ අනිවාර්යෙන්ම හොරෙන් හරි පැනලා ඉන්න බලන්න ඉතින් අපි අනිවාර්යෙන් පොඩි ආතල් එකක් දාමු අපේ අම්මලට කොහෙද බං ඕව වගේ තේරෙන්නේ ඔව් බං ඊට තියෙන ආතල් එක දන්නේ අපිනේ එහෙනම් මේ යමන්ද ගෙදර යමන් එහෙනම් මේ බහපන් තාප්පින්මන්ට යමන් ගෙදර දැන් සුලිකුණාට වත්තයිනේ සුළුරාටව අවට පස්සේ අපි පොඩ්ඩක් ගිහින් හතල් එකක් දාමු අනේ ඔන්න ඒ සුළුනාට තියෙන වෙලාවෙම යමන් බං ආනන්නේ සීපිය හොරෙන් හරි පැනගනි හොඳේ මමට කෝල් එකක් ගහන්න ඒවලට වරෙන්කෝ එක්කෙන් ඔබ කෝල් එකක් දාපන් කෙලින්ම කොල්ලා උඹ කියන තැනට එනවා උඹ කියන තැනම උඹලා ගෙදරට එනවා අනිවාර්යෙන් හැබැයි අම්මලා එන්න දෙන්නේ උඹලා අම්මා මං ඉතලා හම්බුණා අවුයි දන්නේ කමන්න කොහමයි අපි එන්නම් කොහමද කියන්නේ දෙයිද පළවෙනිට පොඩ්ඩක් කියලා බලන්න දුන්න නැත්තම් හොරෙන් කන්න වරේ එනේ යමන් ගෙදර අපි මට අර මොකද්ද සුලිකුණාට වෙනකන් ඉල්ලසුනේ sil aram obene timal tololo timal tololo la 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 kullo මොකෝම්බ කරන්නේ පරිගණකයේ කොට ඉන්නවා මට නම් මෙලෝ හතර තේරෙන්නේ නැහැ බං ඕක කියන මේ මම මොකක් හරි මේ මොකක්ද එකක් අහගන්න ආවේ මේ කොහොමද බං මේ මගේ පෙන් එකට සින්දුවක් දාලා දෙන්න හෙම්බෙයිද බං ඕකේ මොකද තාත්තේ බැරි තාත්තා මට වෙලාවක පෙන් ගෙන දෙන්නකො මං දාලා දෙන්න කුල්ලු හරි මං එනම් වෙලාවක් ගෙන දෙන්න දැන් නම් පොඩ්ඩක් අර මගේ පෙන් එක කවුද අර අපේ අජිතා අරන් ගියා මට වෙලාවක දෙන්නම්කෝ අරගෙන තාත්තට කිව්වනම් හරි මේ තාත්තා ඇයි බං අර මොකක්ද වෙන්නේ අර මොකක්ද සුලිකුණාටුවක් අන්න ඒකේ මේ අපි පොඩ්ඩක් ගම් වතුර බලන්න යාට එහෙම කමක් නැද්ද මොකක් ගම් වතුර බලන්න යන්න තොටා පිස්සුද ගම් වතුර බලන්න යන්න මේක එසේ මෙසේ සුලිකුණාටුව නෙමෙයි හරකෝ මේක මොකද්ද ලොකු සුලිකුණාටුවක්ලු එහෙම එසේ මෙසේ සුලිකුණාටුවක් නෙමෙයිලු හරකෝ මේ උඹලා ගහගෙන යයි මේ දැන් ඔය තව කවුද ඔය යන්නේ මොකද අපේ මේ තව කවුද මේ චාමරයා අන්න ඌත් එක්ක තමයි මම යන්නේ ආර චාමරේ මොකද බඩ එන ලොකුට තියෙන ගොබ්බයාගේ නේද අන්නේ මේ උඹට නම් යන්න දෙන්නේ ගම් වතුර බලන්න මේ ඔය ගෙදෙට්ටලා ඉඳපන් අම්මන් මේ මොකද්ද කොහෙද මේ ගමේද කොහෙද ගිහින්නේ මේ කොහෙද මේ අම්මලා දිහා ගිහින්නේ උඹ ඉඳපන් ඔන්න ඔය ගෙදෙට්ට වෙලා මගේ මුකුත් අහගන්න නැතුව මම යනවා අර මේ ගහට මොකක් හරි අපේ මේ ගෙදෙට්ට කඩාගෙන වැටෙන තියෙන ගස් එහෙම තියෙනවා නම් ඒ ටික කපලා දාන්න උඹ මේ බම්බුවක් කතා කරන මම යනවා අනේ තාත්තේ කටවහන් ඉඳපන් මයි යනවා අපේ තාත්තට කොයිද වයින් තේරෙන්නේ කමන්නේ හොරෙන් හරි යනවා
මේ ගහනම් කපන්න ඕනේ. ඒක ඉතින් වැඩි උසත් නෑනේ. මේ ගහ කපන්න ඕනේ ඔන්න. බලමු වෙන මොනවද ගස් නැද්ද කියලා. කෝල් එකක් නේද? කෝ බලන්ට. මේ අපේ නෝනනි. ගමු බලන්න. හලෝ නෝනේ. මොකෝ ගමේ ඉන්නවද අපේ මේ නැන්දම තාමත් ඉන්නවද අප්පා? නෑ මොන්නේ. නැන්දම මේ හොඳට ඉන්නවද කියලා ඇහුවේ. කොල්ලද? කොල්ලගෙන නම් කතා කරන්න එපා නෝනේ. අපේ අර ගන් වතුරක් මේ දැන් එනවනේ ඔය තුලි උනාටුවක් එනවනේ. දැන් මෙහෙට ගම් වතුර දායි කොහොම මෙහෙට ගම් වතුර දානවනේ. මේ ඒ වුණාට ඉතින් ගේ ඇතුළට එන්නේ නැහැ ටිකක් උසයිනේ. අපේ දැන් මේ ගේ උඩකනේ තියෙන්නේ. පල්ලෙහාට ගම් වතුර දායි. මූ දැන් ඒකේ නටන්න යන්න හදන්නේ අර මොකද අර බඩතඩි කොල්ලත් එක්ක. මේ ඒවට යන්න දෙන්න පුළුවන් ද නෝනේ බෑනේ. ඕක මේ ඔය කොච්චර දැන් කට්ටිය මේ ඔය ගම් වතුර ගිහින් ගිලිලා මැරිලා තියෙනවද කියන්නකෝ. මේ බොරුවට හෙල්ලක් කරන්න යන්න මෙතන. ඔව් ඔකනම් පොඩ්ඩක් අතිශය කරන්න බෑ. දන්නවනේ ඉතින් මගේ හැටි ආයේ පයින් හැදුවොත් එහෙම දෙනවා දෙකක් කන පුරෝලා. මම මේ දැන් මේ ගහක් කපලා දාන්න හැදුවේ. මේ ගහ නම් මේ මන් දැන් ගහක් ගවින්නේ ඒ ගහ නම් කපන්න ඕනේ. අපේ අර මොකද්ද අඹ ගහ ඒක කපන්න ඕනේ. මම මේ වෙන මොකක්ද හරි ආපදාවක් මොකක් හරි ආපදාවක් නෙමෙයි. මොකක් හරි ගස් තියෙනවා නම් පොඩ්ඩක් දිරපු වැටෙන්න එහෙම තියෙනවා. දරුණු ගස් ටිකක් කපලා දාන්නේ බැලුවේ. අපේ ගෙදරට වැටෙන්න තියෙන. මං එහෙනම් තියන්නද? හරි ඒක මං කපන්නම් එහෙනම්. එහෙනම් තියනව නෝනේ. එහෙනම් උන තිබ්බා බුත්තන්නයි. ඕක කොහෙද මාත් එක්ක හොරෙන් බයින්නේ. හොරෙන් පයින්න හැදුවොත් එහෙම දෙනවා දෙකක්. ආයෙ දෙකක් නෑ දෙනවා දෙකක්. ගිහිල්ලා අර මොකද්ද නෝනාගේ කැට කැල්ල ගහත කොහෙද කපලා දාන්න ඕන. අපේ තාත්තා ලෝකෙ ඉතින් මොනවා තේරෙන්නේ. කඩි බඩේට කෝල් එකක් දාලා කියන්න ඕනේ. මං හොරෙන් හරි ඉනවා කියලා. හෙලෝ කඩි බඩයා. මේ මොකන්ද මේ අපේ තාත්තා එන්න දෙන්නේ බං. නෑ මං අනිවාර්යෙන් එනවා. බයින්ද එපා මං හොරෙන් පැල්ල හරි එනවා. බයින්ද එපා ආයි. මම තාත්තට හින්න දෙන්න පාරන්. මේ අනිවාර්යෙන් මං එනවා හොඳේ. මේ අපේ පොඩක් උඹත් අපේ ගෙදරට ඇවිත් පොඩක් ඒකලා දාලා බලපන් අපේ තාත්තට. මම අනිවාර්යෙන් එනවා. දැන් තවරින් සුළුනාට උත්තේ නේද? ඊට පස්සේ මම යනවා. අනිවාර්යෙන්. ඉඳපන් ගොන්න. මේ මොකද මම අනිවාර්යෙන් එනවා හොඳේ. ආයි එතෙන්න. හිමද? ඔබ වරෙන් තාත්තට හොමින් නැතුව. එල එහෙනම් කොල්ල අපි තිබ්බා. මං බලයි. එදට ඉඳලා තාත්තට පොඩ්ඩක් ෂේප් එකක් දාලා බලන්නම්කෝ. තිබ්බා උත්සන්නයි. උත්සන්නයි. අපේ තාත්තට කොහෙද ඉතින් මොනවා තේරෙන්නේ? මම අනිවාර්යෙන් යනවා හොරෙන් පැනලා. ඔන්න ඉතින් එහෙම කෝල් එක අරගෙන
ටික වෙලාවක් ගියාට පස්සේ සුලිකුණාටුව පටන් ගත්තා. යකෝ ගොරෝනෝනි බුදු අම්මේ මට මේ නර්සුලි වුණාට පටන් අරන් මෙන්න වහලට කරන්ටි තාත්තේ මෙන්න වහලට කරන්ටි යනෝ ටකරන්ගෙන බලන්න එපායකෝ ඔය උඹගේ ඔය මොකද්ද කොම්පියුටර් මේසේ යටටවල් රිංග ගනින් ඉම්මන්ට මොකක් හරි මේසයකට හරි ඇදක්කට හරි රිංග ගනින් යකෝ ඉම්මන්ට රිංගල ඉම්මන්ට පණ බේර ගනින් අප්පා සුලිකුණාට නම් ඉවරයි දැන් පොඩ්ඩක් ගියා නම් හරි අපි චාමරය ඉන්න පැත්තට සීට් එකේ තාත්තා එහෙම තියන්නේ සීට් එකේ මාරින්න මේ ජනේලෙන් පයින්න නේද යන්නේ දසුන් මෑ නතරර මගෙන් ගුටියක් කන්නතු නතර පුතා පටක් මංයුක්තා කොන්න බෝ යන්න දන්නේ අනේ තාත්තේ පොඩ්ඩක් ගංගොතට දෙන්නම් කරලා එන්නම්කෝ මොකක්ද අප්පා ඔයාලට ඕක තේරෙන්නේ නැද්ද පොඩ්ඩක් සීලිය ගන්න ගං වතුරේ චිල් ගන්නට තොට මම ඊයා දැන් ඵලයන් කාමරේට ආවා මෙතන ගං වතුරේ නටන්න යා මාමි මොකෝ අපේ මේ දස්නා ඉන්නේ නැද්ද අපේ මේ මොකද්ද මේ අපේ ගං වතුර පොඩ්ඩක් අපෙන් එකක් දාන්න මේ එනවා ඉවනේ මොකක් නෑ දසුන්නෙන්න අමුස යනවා මගේ ගුටි ගන්න නැතුව ආවා මෙතන දසුනේ ඔය එක යන්න ඕකටත් තීරෙයි පස්සේ දසුන් කොල්ලෝ ඔන්න ඕක මේ මොකක් හරි මේ මොකක්ද අද දෙරනද මොකක්ද චැනල් එකක් මොකක් හරි අල්ලපන් බලන්න පොඩ්ඩක් කොහෙදර ටීවී එක වැඩ නෑනි බං ඕක ඉතරනි බලන් තියෙන්නේ මොකක් හරි ඔය චැනල් පෙන්න්නන්න නැතුව ඇතිනේ මොකක්ද ඔය ලයිව් එහෙම පොඩ්ඩක් නැද්ද බං මොකක්වත් ප්‍රෝතියක් බලන්න අපි මොකක් හරි බලමු තාත්තේ මේ බලන්නකෝ ගං වතුර පීනන්න ගිය කාවුද මන් දන්නේ මේ ගියේ ගිල්ලා කියන්නේ අපි ඒක පොඩ්ඩක් බලමුද කොබලන්ට දාපන් මෙන්න විශේෂ පුවත් රන්පුර දිස්ත්‍රික්කේ අමුකඩ මුකාමයි මොකද්ද මොකද්ද නෑ අමුක දුමුක අමයි දුමලි මේ ගම්මානේ දරුවෙකු ගම් වතුරේ පීනන්න ගොස් ගියගිලි මරුට තඩි බඩේ තාත්තේ අපොයි දැක්ක නේද දැක්කනේ ඔන්න ඕකයි මං උඹට යන්න දුන්නේ නැත්තේ පේනව නේද වෙලා තියෙන වැඩි දැක්කනේ උඹට යන්න දුන්නා නම් උඹටත් ඕක තමයි වෙන්නේ